හායි අපි අද යමු බලන්න රණවන පුරාණ විහාරය. මේක තියෙන්නේ මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ. මේක ලස්සන පන්සලක්. අපි මෙතෙන්ට එනකොට උදේ 8:00ට විතර ඇද්දි. ඉතින් අපි යමු බලන්න. අපි මෙතෙන්ට එනකොටම බල්ලෙක් ආවා ඉස්සරහට. එයා තමයි අපේ ගයිඩ් උනේ. එයා අපි මේ වටේම ගිහිල්ලා එනකන් අපිත් එක්කම ආවා. මේ පිළිමය තමයි බුදුරජාණන් වහන්සේට සොත්තිය පමුණා කුසතන අටමිටක් පූජා කරන ආකාරය දැක්වෙන පිළිමය. මේ අපි ඇවිල්ලා ඉන්නේ කන්ද මුදුනට. මෙතන තමයි බුදුරජාණන් වහන්සේගේ ලංකාවේ තියෙන උසම පිළිමයක් තියෙන්නේ. ඒක හරිම ලස්සනයි ළඟට. තව ගොඩක් දේවල් තියෙනවා. අපි යමු බලන්න. ඉතින් මේ පන්සල බලන්න එනවා නම් හවස 6ට කලින් එන්න ඕනේ. මොකද මේක තියෙන්නේ කැලේක නිසා 6න් පස්සේ සත්තු හිම ඉන්නවා. ඒ නිසා කරවල වුණාම බලන්න අමාරුයි. ඒක නිසා මේක 6ට වහනවා. ඒ නිසා ඊට කලින් ඇවිල්ලා බලන්න ඕනේ. මෙතන ඉඳලා දිගටම රහතන් වහන්සේලාගේ පිළිම නෙරලා තියෙනවා. ඇත්තටම මට නම් ඒව දැක්කම හිතෙන්නේ ඇත්තටම මෙතන රහතන් වහන්සේලා ඉන්නවා කියලා. හරිම ලස්සනයි ඒ ටික. අපි බලාගෙන යමු. මමත් පළවෙනි වතාවට තමයි මේ පන්සලට ආවේ. මෙච්චර ළඟ ඉඳලත් අපරාධි මෙච්චර කල් ආවේ නැති කියලා මම මේ හිතුවේ. ඇත්තටම හරිම ලස්සනයි. හරිම නිස්කලංකයි. ටවුන් එකෙන් ටිකක් ඈතට වෙන්න කැලේට වෙන්න තියෙන නිසා කිසිම සත්‍යයක් නැහැ. ඕනම වෙලාවක් දවසම වුණත් මෙතන ඉන්න පුළුවන්. හරිම ලස්සනයි. අපි දෙන්න ඉතින් මේ රහතන් වහන්සේලාගේ නම් කියව ගියා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරපු ආකාරය දැක්වෙන ප්‍රතිමාවක් තමයි මෙතන තියෙන්නේ. තව ඉස්සරහට යන් අපි බලන්න මොනවද තියෙන්නේ කියලා.
බුදුදහමින් සිදුවන විශේෂ සිදුවීම් අලලා කෙරුණු ප්‍රතිමා තමයි මේ පන්සලේ දකින්න පුළුවන්. ඒක තමයි මේ පන්සලේ තියෙන විශේෂත්වය. ඉතින් මේ වගේ කන්දක මේ වගේ ලස්සන වැඩක් කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. අනික මෙතන තවත් ලස්සන නිර්මාණ කරගෙන යන ගමන් තමයි තියෙන්නේ. තව ඉස්සරහට මෙතන ගොඩාක් ලස්සන දේවල් බලා ගන්න පුළුවන්. සූරි අරනවා වගේ එක. ඇපල් දුන්නා කියලා මොකද මේ ප්‍රතිමාවෙන් පෙන්වන්නේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා දේවානම්පියතිස්ස රජතුමා හමු වෙන ආකාරය තමයි මේ ප්‍රතිමාවෙන් පෙන්වන්නේ. අපි යන් තව ඉස්සරහට. හරිම ලස්සනයි නේද? මේ මොකද්ද පෙන්වන්නේ? මෙතන තියෙන්නේ දහම්සොඬ රජතුමා ධර්මයේ ඇසීමේ අපේක්ෂාවෙන් යකාගේ කටට පනින ආකාරය දැක්වෙන ප්‍රතිමාවක්. මෙතෙන්ට කාසිත් දාලා තියෙනවා කට්ටිය. අපි දැන් බලන්න තියෙන ඒ වගේ අවසානයට ළඟයි. මෙතනින් පල්ලෙහාට ගියාම විහාරගේ තියෙනවා. ඊට පස්සේ ප්‍රතිමා තව කිහිපයක් තියෙනවා. චෛත්‍යය තියෙනවා. එතන තමයි අවසාන තැන.